සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා ඉන්සයිට් මගේ YouTube channel එකට. ධනාත්මකව හිතන ඔයාට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද මම අරගෙන ආවේ. ඔයා දැන්ටමත් thumbnail එකෙන් දකින්න නැතිනේ මොකක්ද කියලා. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට like එකකුත් දාගෙනම අපි යමු අලුත් වීඩියෝ එකට. ඔබ මේ වීඩියෝ එක දකින්නේ අහම්බයකින්ද? හැබැයි ඔබ මේ වීඩියෝ එක බලන්න පෙළඹුණේ අහම්බයකින් නම් නොවේ. මේ බලගත් විශ්වීය පණිවිඩය ඔබ ලබාගත යුතු අයෙක් ලෙස විශ්වය ඔබ තෝරාගෙන ඇති බව මට සතුටින් ඔබට දැනුම් දෙන්නට පුළුවන්. මේ පණිවිඩය මගහැරගත්තොත් ඔබේ ජීවිතය වෙනස් කරන විශාල අවස්ථාවක් ඔබට මගහැරී යාවි. එහෙනම් මොහොතක් නතර වෙලා මේ පණිවිඩය අවසානය දක්වා අහලා යන්න. මේක ඔබේ ජීවිතය වෙනස් කරන තීරණාත්මක මොහොතක් වෙන්න පුළුවන්. අපේ හැම සිතුවිල්ලක්ම හැඟීමක්ම ක්‍රියාවක්ම විශ්වයට සම්බන්ධව ඇත. ඒවා විශ්වයට යන පණිවිඩයන්ය. අප විශ්වයට ලබා දෙන පණිවිඩයට සමාන දේවල් විශ්වය අපට නැවතත් අපේ ජීවිතයට ලබා දෙනවා. අපි හොඳ ධනාත්මක දේවල් විශ්වයට ලබා දුන්නොත් අපට ලැබෙන්නේද හොඳ දේවල්. අපි නරක ඍණාත්මක දේවල් විශ්වයට ලබා දුන්නොත් අපිට ලැබෙන්නේද නරක දේවල්. එම නිසා අපි හැම නිතරම ධනාත්මකව සිටිය යුතුයි. නරක සිතුවිලි වලින් පිරුණු මනසක් නරක අත්දැකීම් අරගෙන එනවා. ආදරය, සතුට, කෘතඥතාව විශ්වයට යවන කෙනාට සාර්ථකත්වය, සෞඛ්‍ය, සතුට විශ්වය නැවත ඒ කෙනා වෙතට ගෙන එනවා. විශ්වය නියමයක් මත ගමන් කරනවා. ඒ නියමයන්ට සම්බන්ධ වෙලා ගියොත් අපේ ජීවිතය වෙනස් වෙන්නේ නව ආරම්භයකට. ඔබ දැන් මේ වීඩියෝ එක බලන්න නතර වුණේ ඔබ විශ්වය විසින් තෝරාගත් පුද්ගලයෙකු නිසාමයි. ඉතින් විශ්වය ඔබට මෙමගින් කියන්නේ ඔබේ ජීවිතය වෙනස් කරන්න තීරණ ගන්න සුදුසුම කාලය මේ උදා වී තිබෙන්නේ කියාය. ඔබේ සිතුවිලි පිරිසිදු කරගන්න. අයහපත් දේවල්, ඍණාත්මක දේවල් කිසි විටකත් හිතන්න එපා. ඔබේ එනර්ජි එක, එහෙම නැත්නම් ඔබේ ශක්තිය වර්ධනය කරගන්න. පිටස්තර පුද්ගලයන්ට, පිටස්තර කිසිම ඍණාත්මක බලවේගයකට ඔබ වටන්න හදන පුද්ගලයන්ට ඔබේ ධනාත්මක ශක්තිය, ඔබ තුළ ඇති පොසිටිව් එනර්ජි එක කිසි විටකත් බිඳ දමන්නට ඉඩ තබන්න එපා. ඔබ ඔබේ ශක්තිය තව තවත් වර්ධනය කරගත යුතුයි. ඔබේ හැඟීම් සාර්ථකත්වය වෙත ගෙන යන්න. ඔබ සිටිය යුත්තේ ඔබේ පරිහානිය ගැන නොව ඔබේ සාර්ථකත්වය ගැන පමණි. මේ විශ්වය ඔබට ලබා දෙන මේ විශ්වීය පණිවිඩය ඔබට කියන්නේ ඔබ නව ආරම්භයකට සූදානම් කියාය. මේ ඔබට ලැබී ඇත්තේ බලගතු අවස්ථාවකි. එය ආදරයෙන් පිළිගන්න. අතීතයේ බොහෝ දෙනා තමන්ගේ මනස, හැඟීම්, ශක්තිය වෙනස් කරලා අඳුර ජීවිතෙන් ආලෝකමත් ජීවිතයකට ගමන් කරා. ඔවුන් සාර්ථක වුණා. ඔවුන්ට නව අවස්ථා ලැබුණා. නරක අතීතය අතහැරලා නව ආරම්භයක් ගත්තා. ඉතින් ඔයාටත් අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. ඔබට සාර්ථකත්වය, ආදරය, සෞඛ්‍ය, සතුට මේ හැමදේම ලැබෙන්න පුළුවන්. ඒත් මේ පණිවිඩය අහලා ක්‍රියා නොකිරීමෙන් ඒ හැමදේම ඔබට අත්හැරී යාවි. ඔයා මේ මොහොතේ අහන්නේ සරල වීඩියෝවක් නම් නොවේ. මේ ඔබේ ජීවිතය වෙනස් කරන්න විශ්වය දෙන බලගතු පණිවිඩයයි. එය විශ්වාස කරන්න, ක්‍රියාත්මක කරන්න. ඔබ සිතාගත්තේ වඩාත් හොඳින් ජීවිතය ගොඩනගනවා කියලා මතක තබා ගන්න. මේ පණිවිඩය මග හැර යන්න එපා. ඔබේ අලුත් ආරම්භය අද ඉඳන්ම පටන් ගන්න. මේ විශ්වීය පණිවිඩය ඔබට ලබා දුන් ඔබේ ජීවිතය ලස්සන කරපු, ඉදිරියට ලස්සන කරන ආදරණීය විශ්වයට අපි දැන් ස්තුතිවන්ත වෙමු. ආදරණීය විශ්වය, ආදරණීය සබදහම, ස්තුතියි හැමදේටම. මගේ ජීවිතය දවසින් දවස ලස්සන වෙනවා. මගේ හැම දවසක්ම සාර්ථකයි. මා තුළ ඇති ඍණාත්මක සිතුවිලි මගෙන් ඈත් වෙලා දැන් මා තුළට බලවත් ධනාත්මක ශක්තිය බලගැන්විලා. මේ ආශිර්වාදයන්ට ස්තුතියි. මගේ ජීවිතය දැන් සතුටින් පිරීලා. මගේ ශරීරය දැන් නිරෝගී. මගේ ධනය මා වෙත වැඩි වැඩියෙන් ලැබී මා සමෘද්ධිමත් වෙලා. දස දෙසින් මුදල් මා වෙත ආකර්ෂණය වෙනවා. ආදරය මා වෙත ආකර්ෂණය වෙනවා. මම සියලුම මිනිසුන්ට සුව ජීවිතයක් පතනවා. යහපත් මිතුරන්, යහපත් මිනිසුන් මට තෑගි කළ ආදරණීය විශ්වයට ස්තුතියි. මගේ හීන හැබෑ කරන ආදරණීය විශ්වයට ස්තුතියි. ජීවිතේ හැම මොහොතක්ම ලස්සන කරන ආදරණීය විශ්වයට නැවත නැවතත් ස්තුතියි.
තවත් දවසක මේ වගේම ධනාත්මක වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නැතර කරනවා. මේ වගේ ධනාත්මක වීඩියෝ දිනපතා බලන්න කැමති නම් මගේ channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට like කරන්නත්, comment කරන්නත්, share කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.